මොනවද? ඇයි මේ බොබ් කට් කපු කට්ටිය ඉන්නේ කොළ? බොබ් කට් කිව්ව මම දන්නේ මොකද්ද බොබ්? ඔච්චරම දන්නේ නැහැ. තමන්ගේ කෝට් එකේ සාප්පුවේ තිබ්බේ. හැබැයි දන්නේ මොනවද කියලා. මොනවද මේ? උත්තර දෙන්න. මොනවද? මම බොබ් කට් නම් දන්නේ නැහැ බබා ඇත්තමයි. මම දන්නේ නිකන් කට් විතරයි. නෑ මට දැන් හොඳට තේරිලා තියෙන්නේ. ඔයා දැන් කට්ටිය තෝරගන්නේ අලුතෙන් එන ට්‍රෙන්ඩ් එකට අනුව නේද? ඒකයි මෙතන වෙලා තියෙන්නේ. මම ඔයාලට දැන් ට්‍රෙන්ඩින් මදිනේ. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. මට හොඳට තේරෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද දැන් ඔය තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? දන්නේ නැහැ. තමන්ගේ සාප්පුවේ මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. තමන්ට මේ කොළ ඕනේ දෙන්නද? මම නම් දන්නේ නැහැ මේ. ඔය කෝට් එකේ දාමන් ගලවලා තිබ්බනේ. ගලවලා තිබ්බ වෙලාවේ කවුරු හරි දැම්මද දන්නේ නැහැ. නැත්තම් මගේ නම් නෙවෙයි. ඕක මගේ නෙවෙයි. ෂුවර්නේ? එතකොට මේ තියෙන්නේ තමන්ට අනවශ්‍ය දේවල් නේ? අනේ බබා මම හිතන්නේ වෙන කවුරු හරි මගේ කෝට් එකට දාලා එදා මම ගියපු වෙලාවේ මම හිතන්නේ මම දන්නේ නැතුව මම අර ගලවලා තිබ්බනේ වොස්රූම් එකට යන්න හරි මේ මට හරි. මට දැන් හොඳට තේරෙනවා. ඒ කියන්නේ මේක එපානේ? එපානේ නේ? නෑ මට ඕනේ මගේ දෙයක් නෙවෙයි ඔක. මට පොඩ්ඩක්වත් අදාළ නෑ ඔක. මේ බලන්නකෝ මේ ඔටෝග්‍රාෆ් වෙන්නේ නැති මේවනේ. මතක් වෙන්න මූණ ගාව අස්සනොත් කරලා. නමක් ලියලා. අනේ බබා මම නම් දන්නේම නෑ. මට අදාළම නෑ. මොකද මම හිතන්නේ මම ඔහොම ඔටෝග්‍රාෆ් ගන්න කෙනෙක් නෙවෙයි නේද දන්නවනේ. මේ ෆෝන් එකේ මොනාරි තිබ්බොත් තමයි මම කොලයක් නම් අස්සන් කරලා ගත්තේම නෑ බබා. ගත්තේම නෑ. ඔක මගේ නෙවෙයි. ඔක මට විශ්වාසයි මගේ නෙවෙයි. අනේ ඔයා බබා. එතකොට ෂුවර් මේක ඔයාගේ නෙවෙයි. ඊට කොහොමද මේක ඔයාගේ සාක්කුවට ආවේ? මම දන්නේ නෑ. මං හිතන්නේ වැරදිලා වැටිලා නැත්තම් මං කාගෙන් හරි වැරදි එකක් ඉල්ලගෙන නැත්තම් ඔක මට අයිති දෙයක් නෙවෙයි කවුරු හරි දෙන්නව කොටවන්න මගේ කෝට් බෑග් එක දාලා ඔක. අනේ මේ මිනිස්සුන්ට වෙන වැඩ නෑනේ. කොටව වයින්ද? හරි ඔයාව තියාගන්න ඉවරයි කතන්දරේ ඉවරයි මට එපා මට එපා ඔක තියාගන්න ඉවරයි ඔච්චරම කියන හින්දා මම මේක තියාගන්නවා තමන්ට ඕනේ නැතුව ඉතින් මෙච්චර වටින ඔටෝග්‍රාෆ් එකක් නෑ මම ඔය බොබ් කට් කපුව වෙනවා මේකේ පින්තූරයක් ගත්තේම නෑ අසං කරෙත් නෑ එහෙනම් මම ගන්නවා හරි ගන්න thank you අඩේ ඩොලර් 200ක් නේද